හෙලෝ කොහොමද නම්මා ඉතින් ඔන්න මම අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් බලමු අද මම මොකක්ද ගෙනාපු වීඩියෝ එක කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් මගේ YouTube channel එකට මම පිළිගන්නවා. ඉතින් අලුතෙන් කවුරු හරි එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව සබස්ක්‍රයිබ් නොකරපු යාළුවෙක් නම් ඔයා දැම්ම මාව සබස්ක්‍රයිබ් කරලා ඉස්සරහට මං කියන ඉන්න ලස්සන වීඩියෝ එක එකතු වෙන්න. ඉතින් මං අද මොකක්ද මේ හදන්න යන්නේ. ඔව් හෙයා ට්‍රීට්මන්ට් එකක් තමයි මම අද කරන්න යන්නේ. ඉතින් පෙර කොළ වලින් තමයි අද මේ හෙයා ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඊට පස්සේ කෝමාරිකා. ඉතින් කෝමාරිකා නම් අපේ ගෙදර හැම තැනම වගේ වවලා තියෙනවා. ඉතින් කෝමාරිකා නම් කොච්චර තිබ්බත් මදි ළමයි මට. මොකද ඒ තරම් ප්‍රයෝජන ගොඩක් මම මේ කෝමාරිකා වලින් ගන්නවා. ඉතින් හරිම ලෝභයි මේකෙන් කෝමාරිකා ඉත්තක් කඩන්න. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකට කොහොමත් කෝමාරිකා ඕනනේ. ඉතින් කෝමාරිකා වලින් අපේ කොණ්ඩේ තියෙන වේලිච්ච ගතිය, හිස්තොරි ගතිය, කොණ්ඩේ යන ප්‍රශ්න, ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවානේ. ඉතින් ඒ හින්දා කෝමාරිකා කියලා කියන්නේ මගේ හෙයාර් ට්‍රීට්මන්ට් වල තියෙන අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් කොහොම හරි කෝමාරිකා ඉත්තක් කඩා ගත්තා. මේ විදිහට තමන්ගේ කොණ්ඩෙට ඇතිවෙන ප්‍රමාණයේ කෝමාරිකා සහ පේරකොළ ගන්න. ඉතින් මේකට තව චූටිම දෙයක් ඕන වෙනවා. ඒ තමයි උළු හාල්. ඉතින් මෙන්න මේ තුනෙන් තමයි අද මම මගේ හෙයාර් ට්‍රීට්මන්ට් එක කරන්න ඉන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝටම මේ අමුද්‍රව්‍ය තුන පහසුවෙන්ම හොයාගන්න පුළුවන් කියලා. ඉතින් දැන් යමු අපි මේක හදන්න. ඉතින් මේ ඔලු හාලුයි පේරකොළයි එකට දාලා මේකට අපි වතුර දාගන්න ඕනේ. ඉතින් මේ පේරකොළ චුට්ටක් වැහෙන ප්‍රමාණය වතුර දාගත්තාම ඇති. මේ විදිහට වතුර එකතු කරලා අපි දැන් යනවා මෙන්න මේක තඹ ගන්න. ඉතින් ඔය විදිහට තඹනන පස්සේ ඒක නිමනකන් චුට්ටක් තියන්න. ඊට පස්සේ අපේ මේ කෝමාරිකා වලට වතුර චුට්ටක් දාලා මේකේ කහට ගතිය ඉවත් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට වතුර දාලා ටිකක් වෙලා තියන්න. ඉතින් දැන් මේකේ පොතු ඉවත් කරගන්න. මේකේ චුට්ටක් ඉතින් අපහසුයි මගේ ගෙදර තියෙන කෝමාරිකා වර්ගයේ හැටියක්. ඒ නිසා මේකේ චුට්ටක් පොතු ඉවත් කරගන්න අපහසුයි. කොහොම හරි ඉතින් මම මේකේ පොතු ඉවත් කරගත්තා. දැන් මේකේ පොතු ඔක්කොම ඉවත් කරගෙන දැන් අපි යනවා මේකේ මද වෙන් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මද සේරම වෙන් කරගන්න. ඉතින් මේ විදිහට මද වෙන් කරගෙන ඊළඟට මොකද කරන්නේ? ඔව් ඊළඟට මෙන්න මේක තමයි කරන්නේ. ඉතින් ගෑරුප්පුවගේ මෙන්න මේකේ කෑලි හිටින්නේ නැති විදිහට මේ විදිහට ගහ ගන්න. ඉතින් දැන් අපි හොඳින් නිවාගත්ත අපේ පේරකොළ සහ උළුහල් මිශ්‍රණයට දැන් අපේ කෝමාරිකා මිශ්‍රණය එකතු කරනවා. ඉතින් මේ දවස්වල හොඳටම රස්නේනේ ළමයි. ඉතින් අපේ ස්කින් එක ඩැමේජ් වෙනවා වගේම අපේ හෙයාර් එකත් හොඳටම ඩැමේජ් වෙනවා. ඉතින් මේ විදිහට ඩැමේජ් වෙච්ච අපේ හෙයාර් එකට හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි මෙන්න මේක. ඉතින් ඔයා මේක මේ විදිහට විනාඩි 6ක් 7ක් හොඳට මික්ස් කරන්න ඕනේ. ඉතින් දැන් අපි යන්නේ මේක අපේ හෙයාර් එකට ඇප්ලයි කරන්න. ඉතින් මේ වෙලාවේ අපේ ස්කැල්ප් එකේ එහෙම නැත්නම් හිස් කබලේ කිසිම දෙයක් ඇප්ලයි කරලා තියෙන්න බෑ. වෙලාවේ ඔයාලා කොණ්ඩේ හොඳින් පීරගෙන කොණ්ඩේ තියෙන ගැට ඉවත් කරගෙන ඉන්න ඕන. ඊට පස්සේ තමයි අපේ හෙයාර් ටොනික් එක ස්කැල්ප් එකට ඇප්ලයි කරන්නේ. ඉතින් මේ විදිහට ඇප්ලයි කරලා චූටි මසාජ් එකක් දෙන්න ඕන. ඉතින් මේ විදිහට විනාඩි 5ක් හෝ 6ක් චූටි මසාජ් එකක් ස්කැල්ප් එකට දෙන්න. එතකොට තමයි අපි මේ පාවිච්චි කරන ඕනම ට්‍රීට්මන්ට් එකකින් ප්‍රතිඵලයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ඇප්ලයි කරලා කොණ්ඩේ චුට්ටක් බැඳගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ විනාඩි 20ක් හෝ විනාඩි 30ක් මේ විදිහට කොණ්ඩේ බැඳගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ ළමයි ඒ විනාඩි 20 යනකම් මම හදාගත්තා තේ එකක්. දැන් අපි බලමු කොණ්ඩේ වොෂ් කරාට පස්සේ මට කොහොමද රිසල්ට් එක හම්බුනේ කියලා.
ඉතින් ළමයි මේකෙන් මට හම්බෙච්ච පළවෙනිම ප්‍රතිඵලය තමයි මගේ කොණ්ඩ යන එක සෑහෙන්න අඩු වෙලා තිබ්බා. ඉතින් කෙස් ගස් 5ක් වගේ තමයි ගියේ මේ ට්‍රීට්මන්ට් එක කළාට පස්සේ. ඉතින් ඒ වගේමයි කොණ්ඩේ සිරුඳු වෙලා තිබ්බා. කොණ්ඩේ ගැට ස්වභාවය නැති වෙලා තිබ්බා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල ගොඩක් හම්බෙච්ච ට්‍රීට්මන්ට් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේක කරලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.